අද ගලාති පොතේ අපි 18 නම් 24 කියවුවා. පළවෙනි පරිච්ඡේදය අවසන් කරලා තමයි බලාපොරොත්තු වෙන්නේ. අපිට මේ පරිච්ඡේදය ඉවර කරන්න දින 6ක් ගත කරනවා. ඉතින් අපි පසුගිය සතියේ 15 ඉඳන් 17 දක්වා අපි කතා කරා. අද අපි කතා කරන්නේ 18 ඉඳන් 24 දක්වා. හරි? අපි නැවත වරක් මේ පද 7ක් කියවලා බලමු. තවද 3 අවුරුද්දකට පසු කේපස් දකින්න පිණිස යෙරුසලමට ගොස් ඔහු සමග 15 දවසක් නැවතී සිටියා. නමුත් ස්වාමීන් වහන්සේගේ සහෝදරයා වන යාකෝබ් හැර අනිත් ප්‍රේරිතයන්ගෙන් වෙන කවුරුවක්වත් නුදුති. මා නුඹලාට ලියා එවන මේ කාරණා සම්බන්ධව මා බොරු නොකියන බව මෙන්න දෙවියන් වහන්සේ ඉදිරියට කියා සිටිනවා. පසුව සිරිය කිලිකිය යන පළාත්වලට ආවෙමි. ක්‍රිස්තුස් වහන්සේ තුළ වූ යුදේ සභාව ඒ තාක් මාගේ මුහුණ දැක හැඳිනගෙන නොසිටි. බරක් අපට පීඩා කළ තැනැත්තා තමා විසින් බරක් නාස්ති කළා වූ ඇදහිල්ල දැන් දේශනා කරන්නේ යන ප්‍රෝක්තිය පමණක් උන්ට ලැබුණේ. ඔහු මා ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. මා පෞගිය වාරයේදී හැදෑරුව අර 15 ඉඳන් 17 පදවලින් පෞල් ප්‍රකාශ කරන සංක්ෂිප්තය මේකයි. ඔහුට ස්වභාරජ්‍ය ලැබුණේ දෙවියන් වහන්සේගෙන් කියලා. ඒ වගේම ඔහුගේ නැවත ඉපදීම එහෙම නැත්නම් ඔහුගේ ආත්මික පිපිදීමත් සමග ඔහු සුභාරංචි සේවයට පිටත් වන ආකාරය. ඔහු ප්‍රකාශ කරනවා ඔහු කොහෙත්ම දේව වචනය ඉගෙන ගන්න මිනිස්සෙක් ළඟට ගියේ නැහැ. මිනිස්සෙක්ගෙන් පාවුල්ට සුභාරංචිය ලැබුණේ නැහැ. දැන් ප්‍රකාශ කරපන්ද ඔහුව අපොස්තලවරු ඔහුගේ ආත්මික පෙරලියක් සමග වසර 3ක් යනකම් ඔහුගේ ආත්මික පෙරලිය ලැබෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුණ ගැසීමත් සමග වසර 3ක් යනකම් කිතුණු සභාවේ නායකයන් වන පේතෘස් ඇතුළු පිරිස අවුරුදු 3ක් යනකම් පවුලට මුණ ගැසෙන්නේ නැහැ. තවත් ඉඟියක් අපිට දෙන්න. පේතෘස්ගෙන්වත් වෙන කිසිම ප්‍රේරිතයෙක්ගෙන්වත් දේශකයෙක්ගෙන්වත් තමුන්ට සුභාරංචිය දේව වචනය ලැබුණේ නැහැ. මේ අවුරුදු 3කට පස්සේ ඔහු යෙරුසලමට ගිහිලා ගියත් මේ කිසි කෙනෙක් ඒගොල්ලන්ට හම්බ වුණේ නැහැ. දැන් ඔහු යෙරුසලමට ගියනේ උඩ දැනගන්න ලැබුණේ කේපස් එහෙම නැත්නම් පේතෘස් සහ ස්වාමීන් වහන්සේගේ සහෝදරයා වූ යාකෝබ් පමණයි. අපි දන්නා පේතෘස්ට කියන තව නමක් කේපස්. එතනදි පාවිච්චි කරලා තියෙන කේපස් කියන නම. කේපස් හම්බ වෙනවා නැත්නම් පේතෘස් හම්බ වෙනවා. ඒතර පේතෘස් සමග සිටින යාකෝබ්. යාකෝබ් කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරයා. එයාව මුණ ගැසෙන. මුඛ්‍ය පරමාර්ථය තිබුණේ පාවුලට පේතුරු හම්බ වෙන්නේ. කොහොමද එතෙන්දී යාකෝබ්. එතකොට වෙන වචන වලින් කිව්වොත් අනෙක් අපොස්තලවරු නොගිය තැන් වලට තමයි පාවුල් සුභාරංචිය ගෙනිච්චේ. මොකද ඒගොල්ලෝ ගිය තැන් වලට ගෙනිච්චා නම් ඒගොල්ලෝ හම්බ වෙනවා. යොහාන්ට හම්බ වෙනවා. බානබස්ව හම්බ වෙනවා. මේගොල්ලන් හම්බෙන්නේ නැහැ. මේ කිසි කෙනෙක් හම්බෙන්නේ නැහැ. මොකද මෙයා ගියේ නිතරම. කවුරුත් නොගිය. අපිට ගලාති පොතේ කියනවා මම අචර්මච්ඡේදකීන්ට සුභාරංචිය දේශනා කරන කෙනෙක්. අන්‍ය ජාතින් සුභාරංචිය දේශනා කරන කෙනෙක්. අනිත් අය අත නොගසපු කාර්යයකට අත ගසපු අපොස්තලවරයා තමයි. ඉතින් ඒකයි ඒ අය ඔහුට හම්බ වෙන්නේ නැති. පාවුල් කොහෙත්ම සුභාරංචිය කිසිම මිනිස්්‍ය ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්තේ නැහැ කියලා අපිට මේ
15 ඉඳන් 17 පද වලින් අපිට කියලා දෙනවා. දැන් අපි බලන්න යන අනිත් පද හතේ අපි බලමු මොනවද කියන්නේ. අපිට පාවුලු මුලින්ම ප්‍රකාශ කරනවා තවද 3 අවුරුද්දකට පසු. ඉන් අදහස් කළේ ඔහුගේ පරිවර්තනයෙන් වසර 3කට පස්සේ ඔහුට පේදුරුස් හම්බෙනවා. මේ අවුරුදු 3ම කාලය තුල අපිට ගෙස් කරන්න පුළුවන් එහෙම නැත්නම් අනුමාන කරන්න පුළුවන් පාවුලු සුභාරංචි පැදුරුවේ අරාබියේ. එතනදී පැහැදිලිව කියනවා. මන්ද ඔහු දමස්කසයට නැවත පැමිණීමට වැඩි කාලයක් ගත්තේ නැහැ. 3 අවුරුද්දකට පස්සේ ඔහු මේ පේදුරුස් කියන ආත්මික යෝධයව හම්බ වෙනවා. හරි? ඔහු කේපස්සෙවත් පේදුරුස් වෙතට යන්නේ සුභාරංචිය ඉගෙන ගන්නට නෙවෙයි. ඒක පැහැදිලිව මතක තියාගන්න. අපිට මෙතනදී හේතුව පෙන්වන්නේ නැහැ. නමුත් ඔහු කේපස් හම්බ වෙන්නේ නැත්නම් පේදුරුස් හම්බ වෙන්න හිතාගෙන හිටපු කෙනෙක්. හිතාගෙන හිටියේ මම කොයි වෙලේ හරි පේදුරුස් හම්බ වෙනවා. ඒකට තමයි මේක සිද්ධ වුණේ. ඔහුට මේක මේ ආරම්භයක් නේ. ඔහු උසින්ම සැලසුම් කරපු දෙයක්. ඔහුට අවශ්‍ය වුණා පේදුරුස් හමු වෙන්න. ඔහුට පේදුරුස් සහ යාකෝබ් යන අපොස්තලරු දෙන්නම හම්බ වෙනවා. එතෙන්දී කියනවා මම දින 15 දවසක් පේදුරුස් සහ යාකෝබ් සමග නැවතී. මේ ආත්මික ගුරුවරයා එහෙම නැත්නම් මේ අපොස්තලවරයා තවත් අපොස්තලවරු දෙන්නෙක් එක්ක එකට සම්බ වෙලා ඒ දින 15 දා අපිට කියලා නෑ මේ දින 15 තුලදී මොකක්ද කරේ කියලා මේක. නමුත් මේගොල්ලෝ හම්බ වෙනවා. ඉතින් මේකෙන් අපිට ප්‍රකාශ කරන්නේ මෙතන ඉඳගෙන පාවුලු පේදුරුස්ගෙන් හරි යාකෝබ්ගෙන් හරි ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න දෙයක් ඔහුට ඉතුරුලා තිබුණේ නෑ. හරි? ඔහු ගැලවීම ලැබිලා වසර 3කට පසුයි සිදු වෙන්නේ. මේකෙනුත් පෙන්වන්නේ පාවුලට සුභාරංචිය ලැබුණේ අපොස්තලවරුන්ගෙන් නෙමෙයි. ඔහු පැහැදිලිවම කලින් ප්‍රකාශ කර පරිදි මට සුභාරංචිය ලැබුණේ ස්වර්ගීය පියාණන්ගෙන්. ඉතින් දැන් පද 19න් කියනවා මම පේදුරුස් අරුණම දැක්කේ යේසුස් වහන්සේගේ සොහොයුරුත් කියන යාකෝබ් කියලා. අපි දන්නවා යාකෝබ්ගේ චරිතය ඉදිරියේදී මම ඔයගලන්ට අපි කතා කරමු. යාකෝබ් කියන යෙරුසලමේ සභාවේ නායකයා. ඔහු යෙරුසලමේ සභාවේ නායකයා. ඉතින් ඔහුවත් හම්බ වෙනවා. යන්නේ යෙරුසලමට හම්බ වෙනවා. ඉතින් ඔහු මෙතනදී යාකෝබ් හඳුන්වන්නේ අපොස්තලවරයෙක් විදියට. ඒ කොහොමද කියන්නේ? මෙතනදී කියනවා යාකෝබ් හැර අනික් ප්‍රේරිතයා. යාකෝබ් හැර අනික් ප්‍රේරිතයා. ඒතර යාකෝබ් ප්‍රේරිතයා. ප්‍රේරිතයා කියන්නේ අපොස්තලවරයා. දැන් යාකෝබ් අපොස්තලවරයා. අපි දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට හිටිය අපොස්තලවරු එහෙම නැත්නම් ප්‍රේරිත 12යි. නේද? අපොස්තල 12යි. දැන් තව කෙනෙක් ඉන්නවා. යාකෝබ්. මතෙව් 10 2 4 අපිට පෙන්නපු යේසුස් වහන්සේගේ අපොස්තලුන් 12 දෙනා අතර යාකෝබ් හිටියේ නැහැ. යේසුස් වහන්සේගේ සහෝදරයා හිටියේ නැහැ. හැබැයි දැන් ඔහු කියනවා අපොස්තල යාකෝබ් කියලා. මතක තියාගන්න යාකෝබ් කියන්නේ හිතුණු ප්‍රබල නායකයෙක්. ඔහු මම 3-4 පාරක්ම ඔහුගේ ජීවිතය ගන්න රෝම සොල්දාදුවෝ කටයුතු කළා. ඔහුව මාලිගාව උඩට ගෙනින්න බිමට දැම්මා. අතපය කඩලා දැම්මා. ඔහුගේ දේව සේවය නොකඩවාම මේ බාධක මැද්ද ගෙනිච්ච කෙනෙක්. හරි? ඉතින් යාකෝබ් පිළිබඳව ක්‍රියාපොතේ 12:17 21:15 යන පදවල සඳහන් වෙනවා. පාවුල් යාකෝබ්ට හඳුන්වන්නේ අපොස්තලවරයෙක් විදියට. එතකොට දැන් මේ අපොස්තලවරයා කියන්නේ කාටද? අපි දැනගන්න. අපොස්තලවරයා කියන්නේ කාටද කියලා. ස්වර්ගීය අධිකාරීත්වයේ විසින් එවන ලද්දා.
ස්වර්ගීය අධිකාරිය දෙන්නේ දෙවියන් වහන්සේ. ඒ අධිකාරිය විසින් එවන ලද්දා වූ තැනත්තාට තමයි අපි අපොස්තලවරයා කියලා කියන්නේ. ਉਹ සාමාන්‍ය පණිවිඩකාරයෙක්වත් දේවදූතයෙක්වත් නෙවෙයි. ඇයි? ඔහුට ඔහුව එවපු ස්වර්ගීය අධිකාරිය වෙනුවෙන් ක්‍රියා කළ හැකි නියෝජිතයෙක්. පණිවිඩකාරයට ඒක කරන්න බෑ. දේවදූතයන්ට ඒක කරන්න බෑ. ඒගොල්ලෝ මොකද කරන්නේ? දෙවියන් වහන්සේගේ පණිවිඩය කියන එක විතරයි. මෙන්න මට දෙවියන් වහන්සේ දුන්න පණිවිඩය. දෙවියන් වහන්සේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න බෑ නියෝජිතයෙක්. අපොස්තලවරයා කියන්නේ ස්වර්ගීය අධිකාරීත්වය වෙනුවෙන් ක්‍රියා කළ හැකි පිළිගැනීම. ලූකායි 13 කියපු පරිදි ක්‍රිස්තුස් වහන්සේ විසින් අපොස්තලවරුන් තනතුරු මුලින්ම ස්ථාපනය කිරීමේදී තිබුණේ 12යි. මේ ඊට පෙර තිබුණු තත්ත්වය. යේසුස් වහන්සේ කාලේදී උන්වහන්සේගේ ප්‍රේරිතය 12 දෙනා නම් කළා. දැන් ඊට අමතරව පාවුල, බානබස්, යාකෝබ මේ තුන් දෙනාම ප්‍රේරිතයන්ගේ තත්වයට අපොස්තලරුන්ගේ තත්වයට පත් වෙනවා. 1 කොරින්ති 15:5 කියනවා පාවුල කියනවා අපොස්තලරු 12යි හැබැයි 7 වෙනි පදයෙන් කියනවා යාකෝබ් සහ අනෙක් අපොස්තලවරයා වන. පාවුල දන්නවා අපොස්තලවරු දෙවියන් වහන්සේ සභාවට දුන්නා. රෝම 16:17 අපොස්තලරුන්ගේ ක්‍රියාදාමයන් නිසා අපොස්තලරු සංඛ්‍යාව වැඩි වුණා. වැඩි වුණේ තව 3 දෙනෙක් එකතු වුණා සභාවට. කියා 1:2 කියන පරිදි අපොස්තලවරයා යේසුස් වහන්සේ ජීවමානව දුටුව කෙනෙක් විය යුතුයි. ඔන්න පළවෙනි ක්වොලිෆිකේෂන් එක. පළවෙනි සුදුසුකම. අපොස්තලවරයා ජීවමානව යේසුස් වහන්සේ දැක්ක කෙනෙක් වෙන්න ඕන. කිතුණු නායකයන් දැන් අපි දන්නවා අපොලොස් හිටියා. කිතුණු නායකයෙක් නේද? සිල්වානස් හිටියා. වෙන කවුද ඉන්නේ? තිමොති හිටියා. මේ කිසිම කෙනෙකුට අපොස්තලවරු තනතුරු නැහැ. මේගොල්ලෝ කිතුණු නායක අපොස්තලවරු නැහැ. යේසුස් වහන්සේ දැක්කේ. සම්මුඛෝනේ නැහැ. හැබැයි ඒ අය අපොස්තලවරු නෙවෙයි. දෙවෙනි කාරණේ තමයි අපොස්තලවරයා කියන්නේ ස්වාමින් වහන්සේ ඍජුවම නම් කරන කෙනෙක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් කළ යුතුමයි. මුල් කියපු 12 දෙනා උන්වහන්සේ වාචිකව ඒ අය ඉදිරියේ සම්මුඛව නම් කරපු අය. උන්වහන්සේ කා. මේ අය බානබස්, පාවුල්, යාකෝබ මේ අය නම් කරේ උන්වහන්සේගේ උත්ථානයෙන් පස්සේ. පාවුල් සහ බානබස් සභාව හරහා සුද්ධාත්මික ආමන්ත්‍රණය තුලින් අපිට ක්‍රියා 13:2 කියනවා මා විසින් බානබස්ද සාවුල්ද කැඳවූ වැඩ පිණිස මට වෙන් කරපළා. අන්න කැඳේ. අන්න ඒක තමයි කැඳේ. බානබස්ටයි පාවුල්. හරිද? තුන්වෙනි කාරණේ තමයි අපොස්තලවරයා දෙවියන් වහන්සේ උපයෝගී කරගන්නේ නොඇදහිලි වන්තයින් ඇදහිලි වන්තයන් බවට පත් කිරීමේ මාධ්‍යයක් විදිහට. අපොස්තලවරයා තමයි මාධ්‍ය වෙන්නේ. ඒකෙන් කියන්නේ අපොස්තලවරයා විසින් අපිව ගැලවීමට කියනවා කියලා. නොඇදහිලි වන්තයන් ගැලවීමට කියනවා. ඒක මාධ්‍යයක් තමයි. ඔහු කරන ඍජු දැන්වීම සුභාරංචිය පිළිබඳව අන් අය කරන සුභාරංචි දැන්වීමට වඩා ප්‍රබලව නොඇදහිලි වන්තයාගේ හදවතට කිදා බලනවා. ඇයි? ස්වර්ගීය කැඳවීම ස්වර්ගීය නියෝජනයේ තියෙන්නේ අපොස්තලවරයා. අපොස්තලවරයා දෙවියන් වහන්සේ විසින් තව දීමනාවක් දෙනවා. ප්‍රාතිහාර්ය දැක්වීමේදී. miracles. ඒක තියෙන අපොස්තලවරයා. ඒක හරි. එතකොට 2 කොරින්ති 12:2 පැරණි සභාවේ අපොස්තලවරයෙකු ළඟ තිබිච්ච ගුණාංග 4. දැන් මේ කියපු ගුණාංග 4 තියෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දකින්න. උන්වහන්සේ නම් කරන්න. ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්කම තියෙනවා. හරි? ඊට අමතරව
දෙවියන් වහන්සේ නොඇදහිලිවන්තයෙන් ඇදහිලිවන්තයෙන් බවට පත් කරන්න මාධ්‍යයක් වෙන්නේ. මේ කාරණා හතරම සපුරන කෙනාට තමයි අපොස්තලරයා කියන්නේ. දැන් ඔයගොල්ලෝ YouTube එකේ දකින්න අපොස්තල කින්ස්ලි තාවෝදී අපොස්තල ගොඩක් ඉන්නවා දකින්න විදිහම YouTube වල. ඒගොල්ලෝ ඔක්කොම ව්‍යාජ ගුරු. කිසිසේත්ම ඒගොල්ලෝ කිතුණුව නෙමෙයි. කනගාටු වෙනවා. මේක තමයි අපොස්තලරයාගේ කැඳවීම, ඔහුට තියෙන බලය, ඔහුට තියෙන දින. ඉතින් පාවුල් එන විට එතන හිටියේ පේදුරු සහ යාකෝබ් කියන අපොස්තලවරු පමණයි. ඒකෙන් ප්‍රකාශ කරන්නේ අනෙක් අපොස්තලවරු සුභාරංචිය සඳහා අනෙක් දේශවල හැමතැනම විසිරලා ගිහිල්ලා. අපිට ගලාධිපති ඉදිරියට යනකොට කියන 15 වසරකට පස්සෙලු අනිත් අයව හම්බ වෙන්නේ. පාවුල් එච්චර කාර්ය බහුලයි මේ අපොස්තලවරු. සුභාරංචි මෙහි යෙදිලා ඉන්නේ. අපි 20 වෙනි පදයෙන් කියනවා මා නුඹලාට ලියාවන මේ කාරණා සම්බන්ධව මා බොරු නොකියන බව දෙවියන් වහන්සේ ඉදිරිපිට කියා සිටිනවා. පාවුල් අපේ ස්වාමින් වහන්සේගේ මහිමය දුටුව කෙනෙක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්මුඛ. මේක තනිකරම ස්වයං තහවුරු කිරීම. පාවුල් තම යුදෙව් සතුරන් තමාට සැබෑ අනුගාමිකෙක් නොවන බවට බොරු මූලධර්ම උගන්වන බවට චෝදනා කළේ දුෂ්ට ආකාරයෙන්. ඒ දුෂ්ට ආකාරය ගැන හරීම කලකිරීමකින් පාවුල් හිටියා. ස්වාමීන් වහන්සේ සම්මුඛ වෙලා උන්වහන්සේ විසින් සුභාරංචිය උඩ දීලා ਉਹ සභාවට ඇවිල්ලා ਉਹ සභාවේ අන්‍ය ජාතිකයින්ට සුභාරංචිය දේශනා කරනකොට යුදෙව් මොනවාද කරේ? යුදෙව් ගුරුවරු මේ මිනිහා උගන්වන්නේ බොරු. මේ මිනිහාගේ හන්ට කන් දෙන්න එපා. මේ ව්‍යාජී ගැන්වීමක් කරගෙන යන්නේ. චර්මච්ඡේදේ නැතුව ගැලවීමට එන්න බෑ. මේ මිනිහා කියන බොරු. මේ විදිහට කියලා යව කලකිරීමටපත් කරලා තියෙනවා. අධික කලකිරීමටපත් වෙලා හිටියේ පාවුල්. හැබැයි පාවුල්ගේ මිනිහ ජොලිතය අඩු වෙලා තිබෙන්නේ නැහැ පොඩ්ඩක්. ඉතින් ඒ කලකිරීම මත තමයි ඔහු සපත කරන්නේ මම සත්‍ය විතරමයි පවසන්නේ. හරි නිකන් මෙතෙන්දී මේ ඇත්තටම මේක කිය යුතුද කියලා හිතෙනවා පාවුල්ගේ චරිතය හැටියට. මම කිය එයා කියන දෙවියන් වහන්සේගේ නාමයෙන් මම කියන්නේ ඇත්ත කියලා පිළිගන්නවා. මම මේ කියන්නේ ඇත්ත. මේ පරිච්ඡේදයේ මේ මෙතෙන්ට එන කල්ම කියපු ටික. පාවුල් මොන පිළිගන්නේ සහෝදරයෝ. මම දෙවියන් වහන්සේ ඉදිරියේ මේ සත්‍ය ප්‍රකාශ කරනවා. එච්චර අසරණ වෙලා. ඔහුගේ තත්වය. හරිද? ඉතින් ඔහුගේ ඉගැන්වීම අසත්‍ය දේව විරෝධී ඉගැන්වීමක් කියලා පතුරවන්නත් හිතුණු සභාව තුළට යුදෙව් සංකල්ප කාටත් නොදැන්වීම අතුල් කරන්න මේ යුදෙව්වන් උත්සාහ කළා. ඒකෙන් උනේ පාවුල්ට යම් කිසි කෙනෙහිලිකමක් සිද්ධ වුණා සභාව ඇතුළේ. මොකද්ද වෙන්නේ? එයා දැන් කියනවා දෙවියන් වහන්සේගේ නාමයෙන් මම කියන පිළිගන්න. මම බොරු කියන්නේ නැහැ. මට බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ. මම පවසන්නේ සත්‍යයි. පාවුල් සභාවෙන් එළියට දාන්න තමුගේ යුදා න්‍යායන් ඔවුන්ට ගෙන එන්න පාවුල් බාධකයක් වුණා. ඒ නිසා ඔවුන් පාවුල් නිර්දය ලෙස සභාව තුළ විවේචනය කරන්නට පාලකයන්ට ඔහු දේව විරෝධීක ලෙස පෙන්වා දෙන්නත් මේ පරිසර උත්සාහ කළා. එක පැත්තකින් සභාව ඇතුළත පාවුල් දේව විරෝධියෙක් දෙවියන් වහන්සේගේ වචනයට පිටින් යන කෙනෙක් කියලා ප්‍රකාශ කරන අතර රෝම පාලකයන්ට ප්‍රකාශ කළා පාවුල් රාජ්‍ය විරෝධියෙක් කියලා. බොහෝ ප්‍රේරිතයන්ට සිද්ධ වුණු අකටයුත්ත මේක. ඒ අය දණ්ඩනයටපත් වෙන්න හේතුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචි පැවසී පාවුල්ට ඒ තත්ත්වෙට මුහුණ දෙන්න උනා. පාවුල් නිර්දය ලෙස විචනය කරා විතරක් නෙවෙයි ඔහු ඝාතනය කරන්න පවා කුමන්ත්‍රණය කරා මේ යුදෙව්වන්. ඔහු ඒකයි ඔහු සභාවට පවසන්නේ මං ගලාතියට ප්‍රේම කරන ස්වාමීන් වහන්සේ අද්දුටු උන්වහන්සේගේම වචනය උගත් කෙනෙක්. ඒ නිසා මම නුඹලාට අසත්‍ය පවසන්න අවශ්‍යතාවයක් නැහැ. ස්වාමීන් වහන්සේ අද්දකපු කෙනෙක්. අයි මම උඹලට බොරු කියන්නේ.
21 වෙනි පදයෙන් කියන්නේ ඔහුගේ මිෂනාරි ගමනේ කඩයිම් ස්ථාන පිළිබඳව. සිරිය කිලිකිය. සිරිය සහ කිලිකිය. ඔහුගේ මිෂනාරි ගමනේ යන ස්ථාන. ඉතින් පාවුල්ගේ ජීවිතයේ බොහෝ කාලයක් තාරසය ආශ්‍රිතව ගත කළා. මේ තාරසයට යාබදව තමයි සිරියාව කිලිකිය පිහිටලා තියෙන්නේ. මේ සියලු සභා යුදෙව් සභාවන් 22 වෙනි පදයේ කියන විදිහට ක්‍රිස්තුස් වහන්සේ තුළ වූ යුදේ සභාවෝ ඒතාත්ම මගේ මූණ දැක ඇඳිනගෙන නොසිටියේ. මේ සභාව යුදෙව් සභාව. හැබැයි ඇඳිනගෙන හිටියේ නෑ. ආව්. ක්‍රිස්තුස් වහන්සේ තුළ වූ යුදෙව් සභාවෙන් ඒතාත්ම මගේ මූණ දැනගෙන ඇඳිනගෙන නොසිටියේ. ක්‍රිස්තුස් වහන්සේගේ යුදාවේ සභාවන් කිසිවක් පාවුල ඇඳින ගත්තේ නෑ. මාව නාඳුනන කෙනෙක් ලෙස සලකලා හිටියා. පාවුල හැම විටම කිව්වේ තමුන්ට සුභාරංචිය මිනිස්සෙකින් හෝ අපොස්තලවරකින් ආවේ නෑ. ඒ කියන තර්කය මතම තමයි ඔහු හිටියේ. ඔහු අනෙක් අපොස්තලවරුන්ගෙන් ඈත් වෙලා වසර ගණනාවක් හිටියේ. ඒ නිසාම සභාවන්ට මොහුව ආගන්තුකයි. ඇයි මේ සභාවලට මේ මිනිස්සු ආගන්තුකයි. එයාව දැකලා නෑ. අනිත් ප්‍රේරිතයොත් එක්ක මෙයා ඉන්නේ නෑ. මෙයානේ තනියම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙයාම ආගන්තුකේ. ඔහු භාවිතා කරන්නේ යුදෙව් සභාව කියලා නෙවෙයි. යුදාවේ සභාවන් කියලා පාවිච්චි කරනවා. මේ සභාවන් සියල්ල ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවයට ගෙන ආපු සභාවන්. සභාවක් මෙතනින් පැහැදිලිවම කියන්නේ මේ යුදෙව් ආගම අදහන සභාවන් නෙවෙයි. මේ යුදා සභාව කියලා කිව්වට යුදෙව් ආගම නෙවෙයි අදහන්නේ ක්‍රිස්තුස් වහන්සේව. උන්වහන්සේ තමයි මුල් ගලවලා තිබුණේ මේ සභාවන්. අලුත්ම ඇදහිලිවන්තයන් මේ සභාව තුල තිබුණේ. 2 කොරින්ති 5:17 යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිලා. මේ හැම සභාවකම හිටියේ අලුත් මැවිලි. born again Christians. නැවත ඉපදුණු පිටුරු. හරි සතුටෙන් මෙයා ප්‍රකාශ කරන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ සභාවනේ පැහැදිලි වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල වූ යුදේ සභාව. අපේ සභාව ක්‍රිස්තුස් වහන්සේ තුල තියෙන සභාව. අපි උන්වහන්සේගේ වචනය භාවිතා කරන සභාව. යුදාවේ එහෙමයි. ජනිත වූ සභාවක් මේ. ඉතින් යුදව කියන ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ගැන ඔහු කතා කරන්නේ නැහැ. ඔහු කතා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සභාව. 23 වෙනි පදයෙන් ප්‍රකාශ කරන්නේ වරක් අපට පීඩා කළ තැනැත්තා කියලා තමයි පටන් ගන්නේ. මොන 23 වෙනි පදේ පටන් ගන්නේ කොහොමද? වරක් අපට පීඩා කළ තැනැත්තා. දැන් මේ සභාවල් වල දකින්නවා මේ මිනිස්සයා දකින්නකොට පාවුල් දකින්නට කියනවා පීඩා කරපු තැනැත්තා. එයාට මතකයි. පීඩා කරපු තැනැත්තා. යම් අය දන්නවා පාවුල් ගැන. කට පියාගෙන හිටියට මොකද ඒගොල්ලෝ දන්නවා. පාවුල් මේ වෙලෙට බොහෝ යුදව ඇදහිලිවන්තයන් දන්නේ පීඩා කරපු තැනැත්තා ලෙසයි. බොහෝ අයවලුන්ට ඒ අඳුරු අතීතය අමතක නැහැ. හොඳට මතකයි. ඔවුන් තවමත් යම්කිසි චකිතයකින් ඉන්න ඇත්තනේ. අයි මේ මනුස්සයා හොඳට දන්නවා. ඒතුමවන්න පීඩා කරලා, ඒතුමවන්න මරලා දාලා හිරගෙවල් වලට අතින් දාපු මනුස්සයා. ඒ අය මෙයාව දකින්නකොට යම්කිසි චකිතයක් එන්නේ. ඒ යුදා සභාවල හිටපු අයට යම්කිසි බයක් එන්නේ ඇති. අයි මේ මූණ ඒකට හොඳට මතකයි. ඉතින් මේගොල්ලෝ ඒ වුණාට පාවුල් සිරියාවේ කිලිකියේ කරපු දේශනාවන් ඒගොල්ලන්ට ඇසෙන්නට බැහැ. ඒ සිරියාවේ හිටපු ජනතාව, කිලිකියේ හිටපු ජනතාව පාවුල් ගැන මෙයට ප්‍රකාශ කළා. මොකද මේ රටවල් අතරත වෙළඳ ගනුදෙනු තිබුණා බොහෝ. ඒ රටේ මේ රටට එනවා, සිරියාවේ කිලියට යනවා, යුදාවට යනවා, යුදාවෙන් නැවත වරක් සිරියාවට වෙළඳ ගනුදෙනු. මේ වළඳ ගනුදෙනු කරන අතරතුර මෙවැනි පුද්ගලයෙක් ගැන ඒ වෙලෙන්ද මේකට කිව්වා අපිට මෙන්න මේ වගේ මිනිස්සෙක් ඇවිල්ලා දේශනා කළා. කවුද? පාවුල් කියලා. මේ ආරංචි මේ යුදා සභාවට ඇවිල්ලා තිබුණා. ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ දැනගත්තා මෙයා දේශනා කරේ මොකක්ද කියලා.
පීඩාවටපත් වුණු පීඩාව දුටුව යුදෙවෝ පාවුල ගැන යම් කිසි රැකමදාරුවකට ඇවිල්ලා හිටියා. මේ අන්‍ය ජාතීන්ට යේසුස් වහන්සේ ගැන කියලා දීලා තියෙනවා. සත්‍ය සුභාරංචිය මේ ඇයට පවසලා. මේ ආරංචිය මේගොල්ලෝ දැනගෙන ඉන්නවා. ඉතින් එහෙම දැනගෙන තමයි යුදාවේ පාවුලු මුණ දෙන්නේ මේ සභාවල් වලට. එතකොට මේ ඇදහිලි වන්තයට පුදුම පීතිමත් කාරණයක්. කාලයක් අපිට පීඩාව විඳින පුද්ගලයා අද අපිට සුභාරංචිය දේශනා. අපිට කාලයක් දණ්ඩනයට පත් කරපු මිනිස්සු අපිට සුභාරංචිය දේශනා. පාළුගේ පරිවර්තනය නැවත ප්‍රකාශ කරනවා. මේක ප්‍රාතිහාර්ය. මේක ප්‍රාතිහාර්ය. දරදඬු මිනිමරුවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියට දනදා. මේක ප්‍රාතිහාර්ය. පාළුගේ පරිවර්තනය නැවත සභාවේට සමාජිකයින්ට යුදාවරුන්ට මහත් ප්‍රීතියක්. එදා සභාවේ සමාජිකයන් ඝාතනය කළ හිරගෙදරට ගෙන ගිය පුද්ගලයා අද සුභාරංචිය දේශනා. මෙතන කිව්වේ වරක් අපට පීඩා කළ තැනැත්තා තමා විසින් වරක් නාස්තිකලාව ඇදහිල්ල දැන් දේශනා කරන්නේ යන ප්‍රවෘත්තිය. මෙයාට මේ ප්‍රවෘත්තිය ආවා. මෙන්න මේ මිනිස්සයා දේශනා කරනවා. තමුන්ගේ සතුරා ගැන, ඒ සතුරාගේ චරිතාපදර්ණය ගැන පාවුල දේශනා කරන අන්‍ය ජාතිකයින්ට යුදා සභාවට පුදුම සතුටක්. පුදුම සතුටක්. එදා ඔහු යුදා සභාවට පීඩාව ගෙන ආපු ජොලිතයට වඩා දහස් ගුණයකින් වැඩි ජොලිතයකින් සුභාරංචි අන්‍ය ජාතිකයින්ට ගෙන ගියා. ඒ ආරංචිය මේ යුදා සභාවලට එනවා. ඒගොල්ලෝ පුදුමාකාර ප්‍රීතියකට පත් වෙනවා. එහෙම තිබිලා ගලාති සභාවට දින්ගපු ව්‍යාජ ගුරු ප්‍රකාශ කරනවා පාවුලුගේ ඉගෙනීම වැරදි. නමුත් සාමාන්‍ය ඇදහිලිවන්තයන් වන යුදාවරු පාවුල්ගේ අත්දැකීම් ගැන ඔහුගේ දේශනා ගැන අතිශයින්ම ප්‍රීතිමත්. ඔහුගේ දේශනා ඉලක්ක වන්නේම සුභාරංචිය වෙතටම. ඕනෑම දේශකයෙකුගේ දේශනාව ඉලක්ක වෙන්න ඕනේ සුභාරංචිය. ඒක අපිට පාවුල් කියලා දෙනවා. ඒක පාවුල් කියලා දෙනවා. තමුගේ දේශනාව ඉලක්ක කරගන්න සුභාරංචිය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මහිමයට පත් නොවන දේශනාවක් පාවුල් කරේ ඒක. තමුන්ම නැවත උපද්දව තමුන්ගේ ගුරුවරයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අතිශයින්ම මහිමයට පත් කිරීම පාවුලගේ උතුම් කාර්යයක් බවට. ඒක මේ යුදා සභාවේ මිනිසුන්ට ආරංචි. මෙතනදී විශේෂ ලක්ෂණයක් වෙනවා මෙන්න මේ උතුම් කාර්යය. 24 වෙනි පදයෙන් කියන්නේ පවුල අවසන් කරන්නේ ඔහු මාගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. තමුන්ට බය වුණු, තමුන්ට වෛර කරපු, තමුන්ව හෙලා දකපු යුදව දැන් දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන මිනිස්සුන්ට හරි පුදුමයක්. බාණ්ඩ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට මොන තරම් දෙයක් අපේ ජීවිත තුල කරන්න පුළුවන්ද කියලා. ඉබාගාතේ ගිය අපේ ජීවිත, වල්මත් තුණු අපේ ජීවිත එක තැනකට ගේන්න පුළුවන් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණයි. පවුල් සිද්ධුනේ එක. පුදුමාකාර දෙයක්. 16 වෙනි පදයෙන් පවුල් පවසන්නේ දෙවියන් වහන්සේ තම පුත්‍රයා මා තුළ එළිදරව් කළා. ඒක තමයි තේමාව. දෙවියන් වහන්සේගේ පුත්‍රයා උන්වහන්සේ මා තුළ එළිදරව් කළා. මේ පදයෙන් කියන්නේ පවුල්ගේ ජීවිතය තුළ ඇදහිලිවන්තයන් දැක්කා. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය මේ මනුස්සයාගේ ජීවිතය තුලින්. ඕක තමයි කිතුණුවාගේ වගකීම.
පාවුලේ වගකීම නොපිරිහෙලා ඉටු කරපු කෙනෙක්. හැම මිනිහෙක්ම මේ මනුස්සයව දකින්නට හිතන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ මේ මනුස්සයකින් පිළිබිඹුයි. මේ ආදර්ශමත් කිතුණු ජීවියා පිළිබඳව දෙවියන් වහන්සේට මේ අය ප්‍රශංසා කළා. ඔව් නමත කළේ නෑ පාවුලුන්ට කරපු විපත්. ඒත් ඔවුන් පිළිගත්තේ ඇදහිලිවන්ත සහෝදරයෙකු, ගුරුවරයෙකු, රබ්බියෙකු විදිහට. ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. මේ ඇදහිලිවන්තයන් පෙන්නලා දුන්නා අපිට තවත් කාරණයක්. ඇදහිලිවන්තය තවත් කාරණයක් අපිට පෙන්නලා දෙන පාවුලට මොකක්ද? සමාව දීම. පාවුලට මේ හැමදෙනාම සමාව දීම. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතිපත්තිය ඒ චරිත ලක්ෂණ. උන්වහන්සේට කුරුසෙට ගෙනපු අයට දෙවියන් වහන්සේ සමාව දෙන්න කියලා. මේ යුදෙව්වන් ඒ චරිත ලක්ෂණය දැක්කා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒක උපයෝග කරගන්න පාවුලට. අපිට මෙච්චර පීඩා කළා, අපිට කරදර කරා, අපිව දණ්ඩනයටපත් කරා, මරණයටපත් කරා. අපි ඕක සමාව දෙන්න. ඔහු පිළිබඳව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒක මතකයි ලූක 6:27 කියනවා නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා, නුඹලාට වෛර කරන්නන්ට යහපත කරපල්ලා. එදා ගලාති සභාවට පාවුලට එසේ කිරීමට හැකි වුණේ සුභාරංචිය ඔවුන්ගේ ආත්මය තුල කිනා බැහැලා තිබුණ හින්දායි. එයාගේ ජීවිතය තුල, මුළු ජීවිතය තුලම ඉන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ සභා සහෝදරවරු තුල ජීවත් වෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒගොල්ලෝ පාවුල් දකින්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ ප්‍රතිරූපයේ විදිහට. උන්වහන්සේව දකින්නවා පාවුල් තුල. මේ සහෝදරවරු ප්‍රකාශ කරන්නේ ඒකමයි. අපි පාවුලට සමාව දෙන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙලා ඉවරයි. අපි පෙන්නන උන්වහන්සේගේ ගුණ. ගලාති පොතේ අද මේ පරිච්ඡේදය අවසන් කරනවා. අපි මොහොතක් කල්පනා කරමු. අපි බලමු මේ පළවෙනි පරිච්ඡේදය තුල අපිට දෙවියන් වහන්සේ මොනවද දුන්නේ? ව්‍යාජ ගුරුවරු පාවුලු සැබෑ ගුරුවරයෙක් නොවන බවට ප්‍රකාශ කළා. සැබෑ සුභාරන්තිය දේශනා කරන නොකරන බවට ගලාති සභාවට ප්‍රකාශ කිරීම තුලින් ගලාති ඇදහිලිවන්තයන් රැවටීමට ඔවුන් ලක් කරා. හැබැයි පාවුලු මේ ගැන මහත් කනස්සල්ලට පත් වුණා විතරයි. මේ ඇයිට මේ ගලාති හසුන මගින් ප්‍රකාශයට පත් කරනවා මම නුඹලාට කිව්වේ සත්‍යයක් අසත්‍යයක් මම කිව්වේ නෑ. මම කියන්නේ සත්‍ය. ඒ සමික පිළිගන්න. ගලාති 1:10 සිට 10ට පෙන්නන්නේ මෙන්න මේකයි. පාවුල් ප්‍රකාශ කළාට සුභාරංචිය ලැබුණේ සාමාන්‍ය පුද්ගලයෙක්ගෙන් හෝ ප්‍රේරිතෙක්ගෙන් නොවන බවට ඒ ඍජුවම ස්වාමීන් වහන්සේ වෙන යේසුස් වහන්සේ විසින් තමාට දුන් බවට ඒ අනුව ඔහුට දේශනා කරන සුභාරංචිය මොනම ආවුරකින්වත් මනුෂ්‍ය මැදිහත් වීමක් නැති සුභාරංචියක්. මේ සුභාරංචියට මැදිහත් උනේ දෙවියන් වහන්සේ විසින් එළිදරව් කරපු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔහු තුල. ඒ අනුව ඔහු දේශනා කරන සුභාරංචිය මොනම ආයුරකින්වත් මනුෂ්‍ය මැදිහත් වීමක් නැති ආත්මික පරිවර්තනයක් බව ඔහු ප්‍රකාශයට පත් කරනවා. ඔහු කාරණා දෙකක් මේකෙන් ප්‍රකාශ කරනවා. මොකක්ද මේ කාරණා? ඔහු යේසුස් වහන්සේ සුභාරංචියට වෛර කරපු කෙනෙක්. ඔහු දැඩි යුදා මතධාරියෙක්. ඒ නිසාම සාමාන්‍ය දේශනාවකින් ඔහුට තෘප්තිමත් කරන්න, සත්‍ය අවබෝධ කරන්න මිනිස්සුෙකුට බෑ. එයා හිතපු தත්ත්වයේ හැටියට මිනිස්සුෙකුට මෙයාට සුභාරංචිය කියලා තෘප්තියටපත් කරන්න බෑ. අවබෝධයකට ගෙන එන්න බෑ. ඇයි? ඔය යුදා දැඩි මතධාරියෙක්. එහෙනම් මොකක්ද සිද්ධ වෙන්නේ?
මොකක්ද සිද්ධ වෙන්නේ? යකඩ ගුණ කරන්න නම් නේද? කෝවක දාන්න. රාස්පානක දාලා යකඩ ගුණ කරන්න බෑ. කෝවක දාන්න ඕනේ යකඩ ගුණ. ඉතින් පාවුලුත් කෝවක දාන්න ඕනේ. හදවත මොලොක් කරන්න. ඒ මෙවල මුනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් එකම ක්‍රමය දෙවියන් වහන්සේට ඔහු තුල යේසුස් වහන්සේ එල්දරු කරන්න ඕනේ. සාමාන්‍ය ක්‍රමයට කරන්න බෑ. ඒ නිසාම තමයි පාවුල්ට දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පුදුමාකාරයට එළිදරව් කළා. එයා පොතේ කියන විදිහට ඇස් අන්ධ කරලා දමස්කසයට පිටත් කරා. පුදුමාකාර ක්‍රමයක් උපයෝගී කරා. ඔහුට ප්‍රේරිතයන් සමග තිබුණේ සීමිත දැන හැඳුනුම්කමක්. වසර 3ක් යනතුරුම මේ தત્ත්වය පැවතුණා. මේ කාලය තුල දෙවියන් වහන්සේ ඔහු තුල තව තවත් දේව දැනුම ස්ථාපිත කරලා උන්වහන්සේගේ කිතුණු වේදය ඔහු තුල මුද්‍රා දැක්වුවා. ඔහු තුල මුද්‍රා දැක්වුවා. ඒ අනුව පවුල්ගේ සියලු ඉගැන්වීම් ඔහුට ලැබුණේ දේවානුග්‍රහයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. පුදුමාකාර දෙයක්. ඒ දැනුමට කිසිදු ආකාරයකින් වෙනත් ඉගැන්වීම් එකතු වුණේ නැහැ. අනෙක් අපොස්තලවරුන්ගේ ඉගෙන ගත්තේ නැහැ. එයාගේ කාරණා ගත්තේ නැහැ. මේ කිසිම අපොස්තලවරයෙක් මෙයාට උගන්වන්න ගියේ නැහැ. ඇයි? ඉහතින් ආවේ ආදී. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උත්ථානයෙන් පස්සේ සම්මුඛන මිනිසයාට මේ එයාට දුන්නේ සුභාරංචි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පුදුම දීමනාව. ඉතිහාසයේ ඉන්න එකම පුද්ගලයා මේ දීමනාව සම්මුඛ වෙලා හොඳ සුභාරංචිය දෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔහු තුල ඉඳලා අදත් අපට දේව වචනය පාවුල් තුලින් ලැබෙනවා. මතක තියාගන්න. අපි රෝම පොත කියවනකොට, එපිස පොත කියවනකොට, ගලාති පොත කියවනකොට එන්නේ පාවුල්ගේ දේශනා. දෙවියන් වහන්සේ උදුණු දේව වචන. ඔහුගේ මුවෙන් දික් වෙන්නට දෙවියන් වහන්සේ මේ වචනේ සලස්වුවා. ඒ වචනේ තමයි අපි හදාගන්නේ. ඒකට බොරු ගුරුවරු උන්වහන්සේ භාවිතා කළේ නෑ. උන්වහන්සේ භාවිතා කරේ පාවුලු කියන ශ්‍රේෂ්ඨ ගුරුවරයා. අද අපිට අභියෝගයක් තියෙනවා. අපට තේරීමක් තියෙනවා. පාවුලු කියන දේ සත්‍ය නම් අපි ඔහුගේ වචනයට ඉගැන්වීමට යටත් විය යුතුයි. අපි එසේ නොවි පාවුලු ප්‍රතික්ෂේප කරනවා නම් ඒකෙන් කියන්නේ අපි දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එදා බොරු ගුරුවරු ඕන වෙලා තිබෙන්නේ මේකයි. බැරි වෙලාවත් පාවුලු ඒ කාලය තුලදී ඔවුන් දණ්ඩනයටපත් කළා මරණයටපත් වුණා නම් මේ නව ගිවිසුමේ තියෙන මේ ආත්මික ලිපි ටික අපිට නොලැබෙනවා. දෙවියන් වහන්සේගේ සැලසුම පාවුල තුලින් උන්වහන්සේගේ වචනයෙන් අපිට යහපත් ආකාරයට අපිට ලබා දෙන්නේ. මේ ගලාති හසුන ඒකට සාක්ෂි. මම ආරාධනා කරනවා හැම දිනකට කියවන්න. සුභාරංචිය පිළිබඳව ප්‍රතුල දැනුමකට එන්නට මේ පොත කියවන්න. ඉදිරියේදී ඉතාමත් චමත්කාර සුභාරංචියේ චමත්කාරත්වය පාවුල්ගේ ජීවිතය තුළින් ක්‍රිස්තුස් වහන්සේගේ පිළිබිඹු අපිට දකින්නට ලැබෙනවා. ඒ හැම දෙයක් ඔබ හැම දිනකට ආශිර්වාදයක් වේවා කියලා. ආමේන්. දුෂ්ට